මේ රස චිකන් කරිය ඔය කට්ටිය හදලා කාලා කියන්නකෝ. රසම රස චිකන් කරි එක. අපි බලමු මේකට මැරිනේට් කරන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. මම ඉස්සල්ලාම මේකට දානවා ගම්බිරිස් කුඩු. රසය අනුව දාගන්න. මම ගම්බිරිස් කුඩු තේ හැන්දක් විතර දාගත්තා. කහ කුඩු ටිකක් දාගන්නවා. මෙන්න මේ විදිහට. මිරිස් කුඩුත් මම දැම්මා තේ හැන්දා. අමු 3-5. ඒකෙනුත් මම තේ හැන්දක් විතර දාගන්නවා. බෙදපු 3-5 හොඳට මික්ස් කරගන්න. මස් එක මෙන්න මේ විදිහට කපා ගන්න මේ ඉරි ඇඳලා. එතකොට මේ 3-5 ඔක්කොම හොඳට අල්ලනවා මස් එකට. මෙන්න මේ විදිහට මම මේ ඔක්කොම පළලා තියෙන්නේ. මම මෙතන අරන් තියෙන්නේ chicken thigh and chicken legs. දැන් අපි මේක පැය භාගයක් විතර හොඳට මැරිනේට් වෙන්න තියමු. ටිකක් ලොකු භාජනයක් ගන්න. මේකට මම දානවා තෙල් ටිකක්. ඔකටට ඕනම තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් චිකන් කරි එකට මම අවශ්‍ය සෑම දෙයක්ම මෙන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මෙතන තියෙනවා තලාගත් ඉඟුරු සුදු ලූණු, තක්කාලි, අමු මිරිස්, කරපිංචා, රම්පි. මෙන්න මේ ටික මම ඉස්සල්ලාම ඉඟුරු සුදු ලූණු දානවා. තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දානවා සුවඳ එන්න රම්පි. දැන් මෙන්න මෙහෙම රන්මන් පාට එනකොට මම මේකට දාගන්නවා කපාගත්ත ලූණු ටික, කරපිංචායි එක්කව කරලා මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. අම්මිරිස් කරල් දෙකකුත් කපාගත්තා. ඒකත් අපි දාගමු. ගොඩක් දාන්නේ නැහැ මම අම්මිරිස්. ඔය කට්ටියගේ රස අනුව හැම එකක්ම දාගන්න. මොකද පොඩි බබාලා ඉන්නවා නම් ගොඩක් කලාවට ඒ කට්ටියට කරයිනේ. ඒකින්ද මම ටිකයි තමයි දාන්නේ. මිරිස් චුට්ටක් එක්කව කරගන්නවා. අපි අර ඉස්සෙල්ලා මැරිනේට් කරනකොටත් දැම්මනේ. දැන් මම ආයෙ තව චුට්ටක් දාගන්නවා. දාලා මේක මික්ස් කරලා අර මම මැරිනේට් කරගත්ත චිකන් එක මෙන්න මේ විදිහට දාගන්නවා. මේක දැන් හොඳට මැරිනේට් වෙලා තියෙන්නේ නේ. දැන් මේක හොඳට මික්ස් කරගන්න. ඒත් එක්කම මම දාගන්නවා කපාගත්ත තක්කාලි ටික. දැන් අපි මේක මෙන්න මේ විදිහට වහලා තියෙනවා. මම වතුර දැම්මේ නැහැ. ටිකක් තැම්බෙන්න තියලා වතුර දාමු. දැන් අපි බලමු. දැන් මේ තෙලෙන් හොඳට බැදෙනවා. දැක්කද තක්කාලි ටික එහෙම හොඳට පොඩි වෙලා දැන් මේ මස් වලට හොඳට මේක මෙන්න මේ විදිහට අල්ල ගන්නවා 3-5 ටික. මේක මාරම රසයි. දැන් මම මේ වෙලාවේ චිකන් එකට මෙන්න මේ මස් වතුර ටික එක්කව කරගන්නවා. මේ මම අර මැරිනේට් කරපු මස් වතුර ටික කොහොම මෙන්න මේ විදිහට දාගන්නවා. දැන් මේ ප්‍රමාණයට වතුර දැම්මහම හොඳටම ඇති. පේනවද? හොඳට කර වෙලා වගේ හොඳ මේ දැන් මේක හොඳට තැම්බිලා තෙල් පෑදුනහම තමයි මස් එක හොඳම රසට එන්නේ. මම එහෙනම් ඔකට තව චුට්ටකින් පෙන්නන්නම් මේක. මේ බලන්නකො මස් එක හොඳට තැම්බෙන විදිය. තාම මේකේ තෙල් පෑදිලා නැහැ. මේ වතුර ටිකක් හොඳට හිඳුනහම තමයි තෙල් පෑදෙන්නේ. මම 3-5 අර කළු පාටටනේ දැම්මේ. ඒකින්ද තමයි මේ මස් එක කළු. ඒ කට්ටියට රතුවට ගන්න ඕන නම් පැප්‍රිකාන හරි එහෙම නැත්නම් චිලි ටිකක් වැඩි කරලා හරි හදාගත්තාම මස් එක ලස්සනට රතු පාටට එනවා. ඉතින් මේ විදිහටම හදන්න පුළුවන්. කිරට, මිරිසට, හොඳට කළු පාටට එක විදිහට අපි හදනවනේ. මම අද හැදුවේ මේක ටිකක් කළු පාටට වෙන්න. මොකද මේ විදිහට හැදුවම හරිම රසයි. දැන් මම බලනවා ඉතින් ගමන් පොඩ්ඩක් බලන්න ලුණු ඇද්ද කියලා ඉවරලා.
මෙන්න මේ විදිහට දුණු ගානට තියෙන මස් එකේ දැන් මස් එක හොඳටම තැම්බුණාන් පස්සේ මේක මෙන්න මේ විදිහට ඇරලා තියන්න. මේ බලන්න දැන් කුකුල් මස් එක හොඳට තික් වේගෙන එනවා මේ. දැන් අර ග්‍රේවි ගතිය ගොඩාක් තික් වේගෙන එනවා. ඔය කට්ටියට ඕන විදිහට ගන්න පුළුවන් මේක. මේ ගානට හොද්ද තියෙන්න ඕන නම් දැන් මෙතනින් ලිප ඕෆ් කරලා අයින් කරන්න පුළුවන් ලිපෙන්. මම නම් තව ටිකක් වෙලා තියෙනවා. තව ටිකක් හොඳටම තික් වෙන්න. නැත්තම් මේ මස් එකේ ගානටම ග්‍රේවි එක ඇල්ලුවාම ඒත් රසයි. ඒකට හොඳට ඩ්‍රයි වෙලා අර ඒකත් වෙනමම රසක්. මොකද චුට්ටක් තියලා මේක ලිපෙන් බාගන්න. ඉතින් අපේ මස් කරි එක දැන් ඇති. මම ඒකින්ද දැන් ලිප ඕෆ් කරලා මේක පොඩ්ඩක් කොහොමම ලිපේ තියනවා. වහලා. මම ඒක වැහැව්වේ නැත්තම් හොද්ද තවත් හිඳිලම යන හින්දා. ඔකටට හොද්ද හිඳිලා ගන්න ඕන නම් වහන්න එපා. නැත්තම් මේ විදිහට වහලා පොඩ්ඩක් තියලා තියන්න. මේ තමයි චිකන් කරි එක. ඒක ටිකක් ගන්නකොට මික්ස් කරලා ගන්න. මොකද කිව්වොත් දැන් නිකන් ඩ්‍රයි වෙලා වගේ ලිප උඩ ගොඩක් වෙලා තියලා ඒකත් මම මෙන්න මේ විදිහට අරගන්නවා. මේ විදිහට හදලා බලන්න හරිම රසයි මේක.
ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් තවත් රස මේ විදිහ කෑමකින් අපි හමු වෙමු.